සෙල්ලම් කරනවා කියලා. මේ තිබිරි ගහේ මග ලාලා මණික මගේ තංගොද්දේ Hai lamai අද මම ඔයාලව එක්කන් යනවා අමුතු ලෝකයකට. බලන්න ඔයාලා මීට කලින් මේ වගේ ලෝකයක් දැකලා තියෙනවද? මේ තමයි ළමයි මම ඉපදුණු හැදුණු වැඩුණු මගේ ගම. ඔය තියෙන්නේ මගේ ගමේ වැව. ඔය වැව තියෙන්නේ ළමයි අපේ ගෙදරට පිටිපස්සේ. ඉතින් ඉස්සර අපි නිතරම ওই වැවෙන් තමයි නෑවේ මුළු ගමේම වගේ කට්ටිය. දැන් නම් ඉතින් කවුරුත් වෙන්නේ නෑ. ඔය අපි තමයි වැඩිපුරම ওই වැව නාන්නේ. අපේ අයියා නම් කියන්නේ මේ අපේ වැව ප්‍රයිවට් පූල් එකක් කියලා අපිට. ඔය අපේ නාන තැන බලන්න ළමයි ඔයාලා මීට කලින් මේ වගේ තැනක් දැකලා තියෙනවද කියලා. මම ඉතින් ගමේ ගියොත් නාන්නාසම වැවෙන් මට ඉතින් ඒ වතුර ගෑවෙනකොට අර ෂවර් ඇතුලේ වොෂ්රූම් ඇතුලේ එතකොට හොට්ටෝට ඒවත් එක්ක නාලා මේ වගේ වතුර ටිකක් නාන්න තියනවා කියන්නේ ඒක මාරයි ළමයි. මගෙත් එක්ක ඉතින් මෙන්න මේ දෙන්නත් ආවා. මෙයා නම් ඉතින් නාන්න දන්නේ නැහැ. ඒ කියන්නේ එයා ගිලෙන්නවත් දන්නේ නැහැ. එයා බකට් එකකින් තමයි නෑවේ. ඒවා ඉතින් වීඩියෝ කරන්න දුන්නේ එයාට ලැජ්ජයි කියලා. මට නම් ඉතින් ළමයි හොඳට පීනන්න එහෙම පුළුවන්. ඉස්සර ඉතින් අපි ළමයි ඔක්කොම එකතු වෙලා එක ටයිම් එක තමයි නාන්නේ. පැය ගානක් නානවා. එක තරඟ තියෙනවා. මේ මෙතන ඉඳලා එහා ගොඩට පීනනවා. කවුද ඉක්මනටම පීනන්නේ? කවුද වැඩිපුර වතුර යට ඉන්නේ? අන්න ඒ වගේ සෙල්ලම් අපි අතී වෙන්න කරලා තියෙනවා. ලාලා මණික මග ලාලා මණික මගේ ලාලෝ මෙන්න මෙයාත් ඉතින් අපිත් එක්ක ගියා නාන්න. බලන්නකො මෙයාගේ හුරුතලේ. බකට් එකක් ගෙනල්ලා වතුර පුරවලා ඒකට අල්ලලා දාගන්නවා. මාළු ඉන්නවා. ඔය ඉතින් මම යාට මම පොඩි කාලේ කරපුවා ඒවා යාට කියනවා එක්ස්ප්ලেইন කරනවා. යාත් ඉතින් හරි ආසයි ඒව අහන්න. මමගේ පොඩි කාලේ කොහොමද ගෙවුනේ එහෙම කියලා. මොකද එයාට මේ වගේ එක්ස්පීරියන්ස් එකක් නැහැ. ඒ නිසා එයා ගොඩාක් ආසයි. මට වැඩිය මේ අපේ ගමේ ඉන්න ආස එයා තමයි. ඔය අපි වැවේ හා කොනටම ගියා. ළමයි අර වැස්ස දවස්වල ඔන්න ඔය වැවේ ඔය බන්ට් එක උතුරන්න වතුර ඇවිත් තිබ්බලු. ඔය පේන්නේ අපේ වැව පල්ලෙහා තියෙන වෙල්යාය. මොකද වැවෙන් වතුර අරන් තමයි ඕවා වගා කරන්නේ. එතකොට අපේ ගෙදරට අල්ලපු පැත්තේ තියෙන වෙලක්, ඒ වගේම ওই පාරෙන් එහා පැත්තේ තියෙනෙත් වෙලක්. ඒ වෙල පේන්නේ අපේ ගෙදරට ඉස්සරහා. ඒ කියන්නේ ගෙදර මිදුලට ආවට පස්සේ ඉස්සරහා පේන්නේ වෙලක්. ඔය ඉතින් මගේ හස්බන්ඩ් මගෙන් ගමේ විස්තර ඒවා හරි ආසයි ඒවා අහන්න ළමයි. මොකද එයාට එහෙම ළමා කාලයක් තිබිලා නැහැ. ඉතින් එයා කොළඹනේ හැදිලා වැඩිලා තියෙන්නේ. ඒ නිසා එයා ආසාවෙන් ඒ කතා අහනවා ඉතින්. බලන්නකො ළමයි ලස්සන. අපි ඔය උදේ තමයි නාන්න ගියේ. ඒ කියන්නේ අපි කොළඹෙන්න හිතාගෙන නාන්න ගියා. බලන්න ළමයි ඉතින්
ඔයාලත් ආසයිද ළමයි මේ වගේ තැනක ඉන්න ඕන්න. මේ වගේ පරිසරයක ඉන්න. ඔය ළමයි අපි නාන තැන ඉඳලා අපේ ගෙදරට එන්නේ. ඒ කියන්නේ පොඩි දුරයි තියෙන්නේ. ඔන්න ඔය ගහ ළඟින් තමයි අපි බැහැලා යන්නේ. මේ මෙතන තමයි මං කිව්වේ සුදු ගහක් තිබ්බ කියලා. දැන් ඒකේ බැලන්ඩේට ගහලා අපි මේ මෙතන ඉඳලා කොහොම ඒක එලිලා ගිහින් ළඟට පයින්නවා. ඒ කපලවුන් ඔතන තිබ්බේ ඔය පොඩි කුබුක් පැලයක් ඇවිත් තියෙන එකෙන් මං හිතන්නේ. මේ මෙතන ඉඳලා තමයි පල්ලහැට පොල් පිටි වගේ පැටන් ඉන්නේ. මේ උඩ ඉඳලා දැන් අඩෝ ඉස්සර ගොඩාක් පල්ලමට තිබ්බා. දැන් ඒ ළමයි දකින්න සෙල්ලම් කරනවා කියලා. මේ තිඹිරි ගහේ අනොත් ඉන්නේ අපි. විනෝඩ කාලේ කියන්නේ මුළු ගමේම ළමයි තිඹිරි ගහේ. ඔය ඉතින් මං එයාට මගේ පුංචි කාලේ අපි කරපු දේවල් කියනවා. එයා ඉතින් තිඹිරි කියන්නේ මොනවාද කියලාවත් දන්නේ. ඔය අපේ ගෙදර පේන විදිහ. මේ ඉන්නේ මගේ අක්කගේ බබයි අයියාගේ පුතයි. නාමාගේ කලකාලිය බැඳ මං ඉතින් වීඩියෝ ක්ලිප් එකක් ගත්තා මම මේ දෙන්නට ගොඩාක් ආදරේ. ඔය ළමයි අපි අල්පහක් කොළඹ එන ගමන් ඔය අපේ ගමේ වෙල්යායක් ඔයගේ මේ වගා කරලා තිබිලා තියෙන ළමයි ඊතර වැස්සට ඔක්කොම විනාශ වෙලා ඔය බඩේරුඟු අපේ පැත්තේ ගොඩාක් බඩේරුඟු තමයි වගා කරන්නේ. තමයි අපේ ගමේ ඉඳලා මේන් රෝඩ් එකට එන්න තියෙන පුංචි පාර. ඒක දෙපැත්තේ තමයි ඔය මේ වී වගා කරලා තියෙන්නේ බඩේරුඟු වගා කරලා තියෙන්නේ. ඔය ඉතින් අපි මේන් රෝඩ් එකට ඇවිල්ලා කොළඹ එන්න එනවා ළමයි. මම ඕගොල්ලන්ට ගමේ ඉඳලා අපි කොළඹ ආවට පස්සේ කොළඹට ඇතුළු වුණාට පස්සෙත් වීඩියෝ එකක් ගත්තා. වෙනස බලන්නකෝ ළමයි ගමයි කොළඹයි අතර. ඒක මට නම් දැනෙන්නේ ලෝක දෙකක් වගේ. එහෙනම් ළමයි මං ගිහිල්ලා එන්නම් ලස්සන වීඩියෝ එකකින්. ආයි මම ඔයාලව බලන්න එන්නම්. බයි.